P කියලා කියන්නේ prioritize. මොකද මේ prioritize කරනවා කියන්නේ? තුන්වෙනි step එක තමයි ඒ PDR model එකේ R එක තමයි මම අද මගේ sales guru LK YouTube channel එක හරහා කතා කරන්න හිතුවේ ගොඩාක් කට්ටිය මුහුණ දෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. මේ ප්‍රශ්නෙට මමත් මුහුණ දීලා තියෙනවා. මම හිතන්නේ ඔයාලත් මුහුණ දීලා ඇති. මේ ප්‍රශ්නෙත් එක්ක සමහර කට්ටිය ලොකු මානසික ආතතියකටපත් වෙනවා. සමහර කට්ටිය මේ ප්‍රශ්න නිසා ගොඩක් දේවල් give up කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි කොහොමද අපි හරියට work life balance එක කරන්න කියලා. ගොඩක් අවස්ථාවලදී ගොඩක් කට්ටිය අපිට අවවාද දෙන්නේ ඔෆිස් එකේ ප්‍රශ්න ඔෆිස් එකේ තියලා එන්නත්, ගෙදර ප්‍රශ්න ගෙදර තියලා එන්නත් කියලා. හැබැයි ඒක ප්‍රැක්ටිකලි මනුෂ්‍ය විදිහට අපිට කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. මොකද අපි ඔෆිස් එකේ වැඩ ඉවරලා අපි ඔෆිස් එකෙන් එනකොට ඒ මෙමරි චිප් එක ඔෆිස් එකේ තියලා එන්නත්, උදේට ගෙදරින් එනකොට ඒ මෙමරි චිප් එක ගෙදර තියලා එන්නත් අපිට අපහසුයි. ඒක නිසා අපි කරන්න ඕනේ අපි හරි විදිහට අපේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකත් අපේ පර්සනල් ලයිෆ් එකත් හරි විදිහට මැනේජ් කරන්න ඕනේ මේ වර්ක් ලයිෆ් බැලන්ස් එක හරි විදිහට කරන්න නම්. මේක හරි විදිහට මැනේජ් කරන්න හරිම සරල හරිම සිම්පල් මොඩල් එකක් මම අද කියලා දෙන්නම්. ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විදිහට. මේ මොඩල් එකේ නම තමයි PDR මොඩල් එක. මොකද්ද මේ P කියලා අදහස් කරන්නේ? P කියලා කියන්නේ prioritize. මොකද්ද මේ prioritize කරනවා කියලා කියන්නේ? ඔයා අදාළ දවසේ කරන්න ඕන වැඩ ටික එකෙන් එක list down කරගෙන ඔයා ඒකට attend වෙන්න ඕනේ. හැබැයි මේක කරන්න ඉස්සෙල්ලා ඔයාට investment දෙකක් කරන්න ඕනේ. පළවෙනි investment එක තමයි time investment එක. මොකද්ද time investment එක? ඔයා උදේට නැගිටිනවා නම් කිසියම් වෙලාවකදී ඒ වෙලාවට ඉස්සෙල්ලා විනාඩි 30කට ඉස්සෙල්ලා වගේ නැගිටින්න ඕනේ මේ වැඩේ කරන්න. දෙවෙනි ඉන්වෙස්ට්මන්ට් එක තමයි මූල්‍යමය ඉන්වෙස්ට්මන්ට් එක. නැත්නම් ෆයිනෑන්ෂල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. මේ ෆයිනෑන්ෂල් ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ඕනේ ඔයා දේවල් කිහිපයක් ගන්න ඕනේ. පළවෙනි එක තමයි ඔයා නෝට්බුක් එකක් ගන්න ඕනේ මේක ලියන්න. දෙවෙනි එක තමයි ඔයා පාට 3ක පෑන් 3ක් ගන්න ඕනේ මේ වැඩේට පාවිච්චි කරන්න. ඔයා කරන්න ඕනේ දේ තමයි නෝට්බුක් එකයි මේ පෑන් ටිකයි අරගෙන නිදාගන්න යන්න ඉස්සෙල්ලා හරි ඊට පහුවෙන්ද කරන්න ඕන දේවල් නැත්නම් එදා දවසේ කරන්න ඕන දේවල් එකෙන් එක ලියා ගන්න ඕනේ. මේක ලියනකොට ඔයාගේ සීක්වන්ස් එකක් නැතුව පර්සනල් ඒවා නැත්නම් ඔයාගේ ඔෆිෂියල් ඒවා හැම එකක්ම මේක ලියාගෙන යන්න නම්බර්ස් දාගෙන 1 2 3 4 කියලා දාලා ලියලා ඉවරුණාට පස්සේ ඔයා අයිඩෙන්ටිෆයි කරන්න නැත්නම් ඔයා රෙකග්නයිස් කරන්න ඕනේ මොකද්ද টොප් අර්ජන්ට් top priority දෙන්න ඕන task මොනවාද කියලා. ඒ ටික අරගෙන පාට 3කින් ගත්ත පෑන් 3න් එකක් අරගෙන රතු පාට පෑන නම් වඩා හොඳයි. ඔයා ඒ අදාළ task එක යටින් ඉරක් ඇඳලා ඒ task එක ඉස්සරහින් ඔයා මේ වැඩේට attend වෙන්න ඕනේ. මේ නැත්තම් මේ වැඩේ complete කරන්න ඕනේ කාලේ ලියන්න. කිසියම් task එකක් ඔයා recognize කරා නම් top urgent top priority task එකක් විදිහට ඒක ඉස්සරහා ලියන්න ඕනේ. උදෙන්ම මේක කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට උදේ 9 මාර වෙනකොට මේක කල්ල ඉවර වෙන්න ඕනේ කියලා ඔයා ලියන්න ඕනේ. ඒ විදිහට ඔයා මේ ටාස්ක් ටික බෙදා ගන්න ඕනේ කැටගරිස් 3කට. පළවෙනි එක තමයි top urgent top priority දෙන්න ඕනේ ටාස්ක් ටික. දෙවෙනි එක තමයි urgent task ටික. තුන්වෙනි එක තමයි non urgent task ටික. මේ ටාස්ක් එක ඉස්සරහා ඔයා ලියා ගන්න ඕනේ කොච්චර ඉක්මනට මේක ඇටෙන්ඩ් වෙන්න ඕනද කියලා. ඒක ඉවරුනාට පස්සේ ඔයාමත් චෙක් කරන්න ඔයා අදාළ දවසේ නැත්තම් ඊට පහුවෙන්ද කරන්න ඕන දේවල් ඔක්කොම මේක ලියවිලා තියෙනවද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ තියෙන්න ඕනේ ඔයාගේ පර්සනල් වැඩ සහ ඔෆිෂියල් වැඩ දෙකම මේ ටාස්ක් ලිස්ට් එකේ තියෙන්න ඕනේ. ඒ වැඩ ටික ඉවරනාට පස්සේ ඔයා ફોකස් කරන්න ඕනේ ඒ මොඩල් එකේ දෙවෙනි ස්ටෙප් එකට. ඒක තමයි D එක. D කියලා කියන්නේ ඩෙපියුටයිස් කරන එක. මොකද්ද මේ ඩෙපියුටයිස් කරනවා කියලා කියන්නේ? ඩෙපියුටයිස් කරන එකේ සිංහල තේරුම තමයි වැඩ පැවරීමක් කරන්න ඕනේ. මොකද හේතුව මේ ලිස්ට් ඩවුන් කරපු වැඩ ටිකෙන් සමහර දේවල් ඔයාට පුළුවන් තව කෙනෙකුට පැවරීමක් කරන්න. මේ පැවරීමක් කරාන් පස්සේ ඔයාට පුළුවන් ඔයාට කරන්න ඕන වැඩ ටිකට විතරක් ඇටෙන්ඩ් වෙලා ඒ ටික කම්ප්ලීට් කරන්න. ඔයා මේ වැඩේ පැවරීමක් කරනකොට නැත්නම් වැඩේ ඩෙපියුටයිස් කරනකොට මතක තියාගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා දෙකෙන් පළවෙනි කාරණය තමයි කාටද ඔයා මේ පැවරීම කරන්න කියලා. නැත්නම් කාටද මේ වැඩේ ඩෙපියුටයිස් කරන්න කියලා. මොකද හේතුව තමයි ඔයා ඩෙපියුටයිස් කරන්න ඕනේ වැඩේ රෙස්පොන්සිබිලිටි එකක් ගන්න පුළුවන් කෙනෙකුට. නැත්නම් රෙස්පොන්සිබිලිටි එකක් ගන්න බැරි කෙනෙකුට මේ වැඩේ ඔයා ඩෙපියුටයිස් කරා නම් ඔයාට වෙන්නේ මේ වැඩේ එයා කරේ නැති නිසා ඔයාගේ වෙලාවත් නාස්ති කරගෙන ආයෙමත් ඔයාට ඒ වැඩේට ඇටෙන්ඩ් වෙලා මේ වැඩේ කම්ප්ලීට් කරගන්න. දෙවෙනි කාරණය තමයි ඔයා මේ වැඩේ ඩෙපියුටයිස් කරාට පස්සේ අදාළ කෙනාට හැම විනාඩි 5න් 5ටම කතා කරලා ඒ වැඩේ කරාද කියලා මතක් කිරීමක් කරන්න එපා. මොකද හේතුව තමයි ඒ වැඩේ කරන්න ඉඩ දෙන්න ඕනේ අදාළ කෙනාට අදාළ කාලය ඇතුළත. ඒක නිසා ඒ වැඩේ කරන්න අදාළ කෙනාට නිසි කාලයක් දෙන්න.
ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඒ වැඩේ ඩෙපියුටයිස් කරපු කෙනාට මොකද්ද කරන්න ඕනේ වැඩේ කියලා පොඩි අවයර්නස් එකක් දෙන එක. නැත්තම් මොකද්ද කරන්න ඕනේ වැඩේ කියලා පොඩි දැනුම් දීමක් කරන්න ඕනේ ඒ කෙනාට කාලයක් සමග. උදාහරණයක් විදිහට කීයෙන් ඉස්සෙල්ලා මේ වැඩේ කරන්න ඕනද කියලා. එහෙම දැනුම් දීමක් කරලා ඒ වැඩේ එයාට කරන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා කරන්න ඕනේ වැඩ ටික තෝරගෙන ඔයා ඇටෙන්ඩ් වෙලා ඒක ඉවර කරන එක. මොකද ඔයා සමහර දේවල් ඩෙපියුටයිස් කරලා තියෙන නැත්නම් සමහර දේවල් පවර්ලා තියෙන්නේ තව කෙනෙකුට කරන්න කියලා. තුන්වෙනි ස්ටෙප් එක තමයි ඒ PDR මොඩල් එකේ R එක තමයි රීචෙක් කරන එක. ඔෆිස් එකෙන් ඕෆ් වෙන්න ඉස්සෙල්ලා විනාඩි 10ක් විතර අරගෙන ඔයා මේ ලිස්ට් එක එකෙන් එක චෙක් කරන්න ඒ වැඩේ ටික කරලා ඉවරද කියලා. ඊට පස්සේ ඔයාගෙන් වෙන්න ඕන වැඩ ටික ඔයා චෙක් කරලා කම්ප්ලීට් කරා නම් ඔයා පොඩ්ඩක් කම්ප්ලීට් කරා කියලා ඒකේ පොඩි නෝට් එකක් දාන්න. නැත්නම් එදා දවස ඇතුළත ඒක කරගන්න බැරි වුණා නම් ඔයාගෙන් වෙන්න ඕන ටාස්ක් එකක් ඔයා බලන්න ඒ දවස ඇතුළත ඔයා නිින්දට යන ඉස්සෙල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. ඒ වැඩේ කරගන්න බැරි නම් ඔයා ඒ වැඩය ඊට පස්සෙන්ද කරන්න ඕන ෆස්ට් ප්‍රයොරිටි සහ টොප් urgent task එකක් විදියට නෝට්බුක් එකේ අලුත් පිටුවක් අරගෙන හෙට දවස දාලා ලියලා ඒක ඉස්සරහා ටයිම් එක දාන්න කීයටද මේක කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඊට පහුවෙන්ද ෆස්ට් ටාස්ක් එක විදිහට ඇටෙන්ඩ් වෙලා ඒක කම්ප්ලීට් කරන්න. ඒත් එක්කම ඔයා කරන්න ඕනේ ඔයා තව කෙනෙකුට වැඩ පැවරීමක් කරා නම් නැත්නම් ඔයා තව කෙනෙකුට වැඩ ඩිපියුටයිස් කරා නම් ඒ කෙනාට පොඩ්ඩක් කතා කරලා අහන්න මේ වැඩේ කරගන්න පුළුවන් වුණාද? ඒ කරන්න පුළුවන් වුණා නම් ඒ කෙනාට අමතක කරන්න එපා. කරපු වැඩේ සම්බන්ධයෙන් ස්තුති කරලා ඒ වැඩේ අග යන්න. මොකද හේතුව තමයි ඔයා ඒ කෙනාට කරන රෙස්පෙක්ට් එකක් නැත්නම් ඒ කෙනාට කරන ගෞරවයක් තමයි ඒ කෙනා කරපු වැඩේ අග එක. මේ වර්ක් ලයිෆ් බැලන්ස් එක කියලා කියන්නේ ආර්ට් එකක්. මේ ආර්ට් එක කොහොමද කරන්න කියලා ඉගෙනගෙන ඔයාගේ ලයිෆ් එකට ඇප්ලයි කරලා බලන්න. ඊට පස්සේ ඔයාටම තේරෙවි කොච්චර ලස්සනට කොච්චර හොඳට ඔයාගේ ලයිෆ් එක බැලන්ස් වෙනවද කියලා. තමන්ගේ පවුලේ කට්ටියත් එක්කත් තමන්ගේ ඔෆිස් එකේ ඉන්න කලීග්ස්ලත් එක්කත්. Thank you.